ඔන්න ඔය ලෙඩේ හොඳ කරගන්න. ඉන්නකෝ. මේකට මම ඔයාලට මැජික් එකක් පෙන්නනවා පුතේ. මේක ඔයාලා ගෙදර ගිහලා හරියටම කරොත් ඔයාලට ඇත්තටම ගොඩක් මේ ප්‍රශ්න විසඳෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඔයාලට පේනෝ නේද? මේක ඇතුලේ මොකුත්ම නැහැ. පේනවනේ? මොකුත්ම නැහැ පුතේ. ඔයාලට පේනවනේ? ඉතින් මම දැන් මේකෙන් කොළ පාට බෝලයක් මතු කරනවා. අන්නේ බෝලය ඔලුවට තියාගෙන තප්පර 20ක් ඉන්නවනේ. එතකොට වගේ ලෙඩේ ඔක්කොම හොඳ වෙලා යනවා. ලෙඩ ඔක්කොම ඉන්නේ සම්නල් ගෙඩේ විතර නෙමෙයි. තව මේ මීමැසි ගෙඩේ ඔක්කොම ටික මේ ඔළුවෙන් නැති වෙලා යනවා. Oh my god. පුතේ අර පේනවනේ දැන්. මේක ඇතුලේ බෝලේ තියෙනවා දැන්. දැන් මේකට මම මෙන්න මේක දාන්න ඕනේ. මේක දැම්මම තමයි මේක හරියන්නේ. හරි ගයිස් මේ දවස්වල ඔයගොල්ලන්ට ආර්ථික අපහසුකම් තියෙන නිසා මම ඔයගොල්ලොත් එක්ක ඔන්ලයින්ම සම්බන්ධ වුණා. කොහොමද මොලේට සමනල් ගැටේ වැටෙනම විසඳගන්නේ කියලා. ඉතින් මම මුලින්ම එදා කමෙන්ට් එක දාලා තිබ්බේ මිල්ලි මිල්ලි. ඉතින් මිල්ලි මිල්ලිගේ මොලේට සමනල් ගැටේ වැටලා තිබ්බා. ඉතින් ඒ කාලේ මේ වලට දුන්න ක්‍රම හරිම බුත ක්‍රම. ඒවා කිසිම දෙයක් වැඩ ගන්න තිබ්බේ නෑ ඒ කාලේ. ඉතින් මම විශේෂ සොයාගත්ත අලුත් ක්‍රමයක් තියෙනවා මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවනේ මගේ මූණ මම ගොඩක්ම ශාන්ත දාන්ත තින්න කුම්පියක්. ඉතින් අද මම ඔයගොල්ලන්ට මෙන්න මේ රසවත්ම රසවත් වීම જાතියෙන් ඔයාගේ මේ සමනල් ලෙඩේ හොඳ කරගන්න විදිහට මම කියලා දෙන්නේ. මුලින්ම මෙන්න මේ වගේ කෝප්පයක් ගන්න ඕනේ. ලොකුම ලොකු කෝප්පයක්. අරගෙන පුතේ මේ ඔයාගේ කෙල බිඳු දෙකක් දාන්න ඕනේ. එතකොට පුතේ මේ මෙතන තියෙන ඔක්කොම විෂ වායු ටික නැති වෙලා යනවා. මම ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්නේ ලයික් එකක් දාන්න. තාමලයි බින්දුවයි. යකෝ උඹලට මේක කරනවට මම නයයි. ලයික් එකක් දාපන්. දැන් තමයි වැටුනේ. හරි පුතේ දැන් මෙන්න මේ වගේ බෝලයක් ගන්න ඕනේ. මේ බෝලේ මේකට දාලා මෙහෙම සුංගු ජිගුරු ටිකිරිලියා නිදවට කර කබර ගෝයා කකුල කාපේ දිය බරියා කියලා තුන් පාරක් මතුරන්න ඕනේ. එතකොට මේක මෙයාගේ කොළ පාට හැදෙනවා. ඔයා කලින් මේ බෝඩ් එක තිබ්බේ සුදු පාට. ඔයාට මතක නැත්තම් මේ වීඩියෝ පොඩ්ඩක් රිවයින්ඩ් කරලා බලන්න. මේ සුදු පාට බෝලයක් තිබුණා මේ කොළ පාට නා. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ ඒ සුදු මේ කොළ පාට බෝලේ කොහොමද මෙච්චර බලයක් ලබන්නේ කියලා. මුලින්ම මේ ආකාරයට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ හොඳ මේව ගන්න ඕනේ. මම දන්නවා දැන් මේ විශ්ව ක්‍රමේ හැමෝම භාවිතා කරනවා කියලා. ඊළඟට කබල ගොයක් කකුල කාපි දිය බරියා දිගට දිය බරියා අනේ නක්කම හරියටම තියෙන්නත් ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේක මම දන්නවා මට කලින් ඔය මම කලින් කිව්වා නමේ කියලා මම රුපියල් 40000ක් දැම්මා. ඉතින් මම මේ දවස්වල මේ වගේ අලුත් ක්‍රම හොයාගන්න මට ගොඩක් සල්ලි ඕනේ. ඒකින්ද දැන් ඕගොල්ලෝ ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් ක්‍රම මම ඕගොල්ලෝ ගාවට අරන් එනවා. ඕගොල්ලෝ දන්නවනේ මගේ කොණ්ඩේ දිප්පුණ ක්‍රමයක් මම ඉස්සරහට අරන් එනවා. ඒ විතරක් නෙමෙයි මේ ඔයගොල්ලෝ මගේ මගේ account එකට රුපියල් 40000ක් මම pay කරවදී මගේ channel එකේ ඔයගොල්ලෝගේ නම කියලා ඔයගොල්ලන්ට ඕන විසඳුමක් කියනවා. Thank you very much. 40000 දාන්න මම බලන් ඉන්නවා. දැනුත් එකක් වැටුණා. ඔයාලනවා චික්කි චිකිරි. ආබානේ මම ඊළඟ සතියේ එන්නම්. ඉතින් එහෙනම් දැන් channel එක subscribe කරලා තියාගන්න.